ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුබ දවසක් වේවා. ස්වාමීන් වහන්සේගේ වචනේ 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. මක්නිසාද මේකෙදී අපි කෙඳිරි ගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානයේ පැලඳ ගන්නට ආසාවෙමුව. ඔබ මා දන්නවා අපි ජීවත් වෙන්නේ මේ පොළව තුල తాවකාලික නවාතැන්පලක తాවකාලික බෝඩිමක් තුල. ඉතින් ඒ බෝඩිමේ අයිතිකාරයා ඔබට මට කිව්වොත් ඔබ යන්න ඕනේ කියලා අපි මේ ඒ ස්ථානයේ අත්හැරලා අපි යන්න ඕනේ. ඒ වගේ තමයි අපේ අයිතිකාර දෙවියන් වහන්සේ ඔබට මට කොයි වෙලාවෙද උන්වහන්සේගේ ස්වර්ගික වාසස්ථානයට එන්න කියන්නේ ඒ වෙලාවට මේ පොළවේ සියලු දේ අත්හැරලා ඔබ මම යන්න සූදානම්ව සිටින්න ඕනේ. මේ ස්වර්ගික වාසස්ථානේ පැලඳ ගන්න ආසාවෙන් අපි සිටින්න ඕනේ. ඉතින් ස්වාමින් වහන්සේ කතා කරන්නේ ඒකයි. ඔබ මම ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේව අදාහගෙන ගමන් කරනවා නම් උන්වහන්සේ තුල අපි මේ පොළව තුල තීරණය කරන ඔබ මා යන්නේ කොහෙද කියන එක. ඉතින් උන්වහන්සේ කියන්නේ මේ ශරීරය තුල කෙඳිරි ගෑම් තියෙනවා, වේදනා තියෙනවා, රෝග තියෙනවා, ප්‍රශ්න තියෙනවා, පීඩාවන් තිබෙනවා. සමහරක් ඒවා කෙලවරක් නැහැ. නමුත් ස්වාමින් වහන්සේ අදාහගෙන විශ්වාස කරන දරුවන්ට ඒ සියල්ලට විසඳුමක් තියෙනවා. ඉතින් උන්වහන්සේ කියන්නේ ඒකයි නුඹේ වෙහෙස බර දෙන්න. උන්වහන්සේව දරාගෙන ඔබව මාව නිදහස් කරමින් මේ නිදහස්කම තුල මේ පොළොව තුල ගමන් කරමින් උන්වහන්සේගේ ඒ කැඳවන මොහොතට උන්වහන්සේ අපට කතා කරන මොහොතේ නිදහස්කම ඇතුව ස්වර්ගික වාසස්ථානට ඇතුළු වෙන්න ඔබට මට පුළුවන්කම තිබෙන්න ඕනේ. එහෙනම් ඒට සුද්ධාත්මයන් වහන්සේ ඔබට මට උපකාර කරමින් උන්වහන්සේ ඔබට මට මඟ පෙන්වමින් අපව උන්වහන්සේගේ ඊමේදී උන්වහන්සේගේ ස්වර්ගික වාසස්ථානයේ පැලඳ ගන්න ඔබ මම ඊට සූදානම් විය යුතුයි, පවිත්‍ර විය යුතුයි, ස්වාමින් වහන්සේගේ වචනේ තුල ගොඩනැගිය යුතුයි. අපේ සියලු දේවල් ස්වාමින් වහන්සේට බාර දීලා නිදහස්කම තුල අපි මේ පොළව තුල සිටිය යුතුයි. එවිට ස්වාමින් වහන්සේ කතා කරන මොහොතට සියලු දේ අත්හැරලා යන්න පුළුවන්කම ඔබට මට තිබෙනවා. දේශනාකාරයා පොතේ කියනවා සියල්ල නිෂ්ඵලයි. හැබැයි නිෂ්ඵලතාවයේ තුල ඔබ මම ස්වාමින් වහන්සේගේ දරුවෙක් හැටියට තීරණය කරලා තියෙනවා අපි මරුණන් පස්සේ කොහෙටද යන්නේ කියන එක. ඉතින් ස්වාමින් වහන්සේට ඔබට මඟ පෙන්වමින් ඔබ සූදානම් කරමින් ඔබට උපකාර කරනසේක. ඔබට ජේසු පීඨයි සුබ දවසක්.